ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඔයාලත් එක්ක affittare una casa. එහෙම නැත්නම් un appartamento යටතේ නිවසක් කුලියට ගැනීමට යාමේදී අපිට අවශ්‍ය වෙන වාක්‍ය කිහිපයක් පිළිබඳවයි. ඉතින් වෙනදා වගේම වැඩි විස්තර නැතුව මම පාඩම පටන් ගන්නම්. වාක්‍ය තමයි මෙතනදිත් කතා කරන්නේ. පළවෙනි එක විදිහට ගත්තා buongiorno avete una casa da affittare buongiorno avete una casa da affittare ඔයාලා ළඟ තියනවද නිවසක් කුලියට දෙන්න කියන තේරුම තමයි මේකෙන් තියෙන්නේ. එතකොට කුලියට දෙන්න තියෙන ගෙයක් පිළිබඳව කෝල් එකකින් හරි එතනට ගිහින් හරි අහද්දි පාවිච්චි කරන වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. ඕගොල්ලන්ට මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් වාක්‍ය රටා තිනවා. ඊළඟට මම ගත්ත එක නිසා මෙන්න මේ විදිහට e ancora disponibile ඒ අංකෝර disponibile කියන්නේ ඒක තවම තියනවද? එතකොට ඕගොල්ලන් ගෙයක් තියනවා කියලා දැනගෙන කතා කරද්දී ඒ ගේ තාම තියනවද ගන්න කියලා අහන්නේ මෙන්න මේ ආකාරයට. එහෙම නැත්නම් අහන්න පුළුවන් ඒ අංකෝර libera ඒ අංකෝර libera ඒක තාම තියනවද කියන තේරුමක් තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. ඊට අමතරව අප්පාර්තමේන්තෝ එකක් නම් මස්කීල නිසා ඒ අංකෝර libero විදිහට තමයි යෙදෙන්න ඕනේ. ඒ අංකෝර libero ඒක තාම තියනවද අහන්නේ මෙන්න මේ විදිහට. එහෙමත් නැත්නම් ඕගොල්ලන් අහන තවත් වාක්‍යයක් තමයි dove si trova esattamente dove si trova esattamente කියලා කියන්නේ ඇත්තටම කොහෙද ඒක තියෙන්නේ. හරියටම තියෙන තැන දන්නේ නැත්නම් හරියටම තියෙන ස්ථානය පිළිබඳ දැනගන්න ඕනේ වුණාම අපි මෙන්න මේ විදිහට trovarsi ක්‍රියාපදය පාවිච්චි කරලා වාක්‍ය භාවිතා කරනවා. ඇත්තට මේක කොහෙද තියෙන්නේ කියන තේරුම තමයි එතකොට දෙන්නේ. ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨමාලාව දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් වසරක කාලයක් සඳහා කැමැති වාර ගණනක් නැරඹීමේ පහසුකම මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ වැඩි විස්තර සඳහා 39 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ in centro එහෙම නැත්නම් ඒ in via Chiaia විදියට අහන්නේ එක තියෙන තැන. මෙන්න මේකයි තේරුම. ඒ in centro කියලා ඇහුවොත් ඒක තියෙන්නේ ටවුන් එකේද කියලා අහන එකයි. in via Chiaia දැහුවොත් Chiaia පාරේද ඒක තියෙන්නේ කියන එකයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ ආකාරයටත් වාක්‍ය හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කෙලින්ම අහනකොට ගයක් තියනවද via Chiaia පාරේ ටවුමේ වගේ දාද්දී avete una casa da affittare in centro එහෙම නැත්නම් in via Chiaia. එතකොට කියන්නේ ඔයාලා ගාව ගෙයක් තියනවද කුලියට දෙන්න ටවුන් එකේ. එහෙම නැත්නම් via Chiaia පාරේ විදිහට තමයි තේරුම යෙදෙන්නේ. E lontano එහෙම නැත්නම් lontana dalla scuola dalla stazione dal centro විදිහට පාවිච්චි කරනවා. ඒක පාසලේ ඉඳන් එහෙම නැත්නම් ස්ටේෂන් එකේ ඉඳන් එහෙමත් නැත්නම් ටවුන් එකේ ඉඳන් දුරද කියලා අහන්න. එතකොට ඒ lontano දාන්නත් පුළුවන් තැන් එනවා. එතකොට මස්කීලේ නාමපදයකට ඒ lontana දාන්න පුළුවන් තැනුත් වෙනවා. එතකොට ෆෙමිනීලේ නාමපදයකට. එහෙම නැතුවත් යෙදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ ආකාරයට යම්කිසි ස්ථානයක ඉඳන් දුරින්ද තියෙන්නේ කියලා අහන්න ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක ගත්තා quante camere da letto ci sono quante camere da letto ci sono කාමර කීයක් තියනවද කියලා අහන්න ඕගොල්ලන්ට මෙන්න මේ වාක්‍ය තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට a che piano si trova la casa a che piano si trova la casa කියලා කියන්නේ මොන තට්ටුවේද නිවස තියෙන්නේ කියන එක. ඒතකොට piano terra පහළම තට්ටුවේ එහෙම නැත්නම් ප්‍රීමෝ පියානෝ සෙකොන්ඩෝ පියානෝ විදියට යනවා. මෙතනදී ඊළඟට අහන්න පුළුවන් ප්‍රීමෝ පියානෝ වගේ නම් ci sono i balconi balcony තියනවද කියන තේරුමයි එතකොට දෙන්නේ. ඊළඟට ඒ සම්බන්ධවම quanti balconi ci sono quanti balconi ci sono මේ ආකාරයට අහන්න පුළුවන් balcony කීයක් තියනවද කියන තේරුමයි එතකොට දෙන්නේ. È arredato නැත්නම් è arredata
e arredata කියලා අහන්නේ ඒකේ අවශ්‍ය ගෘහ භාණ්ඩ තියනවද? ගෘහ භාණ්ඩ වලින් සමන්විතද? මස්කීල එකක් නම් arredato, femminile එකක් නම් arredata විදිහට අපි පාවිච්චි කරනවා. Quanto costa l'affitto? Quanto costa l'affitto කියලා අහන්නේ මාසේ කුලිය කීයද? මාසෙට කුලිය කීයක් ගන්නවද කියන තේරුම තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ සාමාන්‍යයෙන් අහන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට le spese condominiali sono incluse nel prezzo. Le spese condominiali sono incluse nel prezzo කියලා කියන්නේ බිල්ඩිම නඩත්තු කරන්න මේගොල්ලෝ සාමාන්‍යයෙන් ගාස්තු ගන්නවා. අන්න ඒකත් affitto එකට ගානට ඇතුළත්ද කියලා අහන්නේ මෙන්න මේ ආකාරයට. ඊළඟ වාක්‍ය quando posso vederlo? එහෙම නැත්නම් vederla. Quando posso vederlo? vederla පාවිච්චි කරන්නේ මට ඒක බලන්න පුළුවන් කවද්ද කියලා අහන්නයි. අප්පර්තමේන්තෝ විදිහට මස්කීලේ නාමපදේ පාවිච්චි කරොත් vederlo වෙන්න ඕනේ. casa පාවිච්චි කරොත් femminile la වෙන්න ඕනේ එතකොට. Posso vederlo එහෙම නැත්නම් vederla oggi. Posso vederlo එහෙම නැත්නම් la oggi. මට ඒක අද බලන්න පුළුවන්ද කියලා අහන්නේ මෙන්න මේ විදිහට. අර මතක තියාගන්න නාමපදයේ අනුව vederlo සහ vederla වෙනස් වෙනවා. Avete delle altre case? Avete delle altre case? ඔයාලා ළඟ වෙන ගෙවල් තියනවද? කියලා අහන්නේ මෙන්න මේ ආකාරයට වෙනත් නිවාස තියනවද කියන එකයි මේකෙන් යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය විදිහට ගත්තා la casa sta ristrutturando. La casa sta ristrutturando. නිවස අලුත් වැඩියා කරමින්ද ඉන්නේ කියලා අහන්නේ මේ විදිහට. අතීත කාලයෙන් පාවිච්චි කරනවා නම් la casa è già ristrutturata. La casa è già ristrutturata. නිවස අලුත් වැඩියා කරලාද තියෙන්නේ කියන එකයි මේකේ තේරුම. එතකොට appartamento විදිහට මස්කීලේ පාවිච්චි කරනවා නම් l'appartamento è già ristrutturato විදිහට තමයි වාක්‍යය යෙදෙන්න ඕනේ. Fai il contratto? Fai il contratto කියලා අහන්නේ contract එක ඔයා ගහනවද? කියන ගෙදරට අවශ්‍ය contract එක ගහනවද කියන එකයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තව විදිහක් තියෙනවා mi serve il contratto. Mi serve il contratto. මට contract එක අවශ්‍යයි කියන තේරුමයි එතකොට දෙන්නේ. Quando inizi a preparare i documenti? Quando inizi a preparare i documenti කියලා කියන්නේ ඔයා කවදද ලියකියවිලි සූදානම් කරන්න පටන් ගන්නෙ කියන එකයි. ඉනිත්සියාරෙත් එක තවත් ක්‍රියාපදයක් දානකොට ආනිපාත පදේ දාන්න ඕනේ. ඉතින් මේ විදිහටයි මේ වගේ වාක්‍යයක් අහන්නේ. una casa nuova. una casa nuova. ඒක අලුතින් හදපු නිවසක්ද කියන අහන්න අපි පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ වාක්‍යයක්. Quanti avanti devo dare? Quanti avanti devo dare? මම අත්තිකාරම් කීයක් දෙන්න ඕනේද? avanti කියලා කියන්නේ අත්තිකාරම් මුදලට. ඉතින් කීයක් දෙන්න ඕනේද අහන්නේ මෙන්න මේ ආකාරයට. Quando posso entrare in casa? Quando posso entrare in casa? මට ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් කවදද කියලා අහන්න මෙන්න මේ වගේ වාක්‍යයක්. entrare ඇතුල් වෙනවට අර ඒ වෙලාවට නෙමෙයි අපි මුලින්ම ගෙට යන්න පුළුවන් කවද්ද කියලා අහන්න මෙන්න මේ වගේ වාක්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අදත් මම ගොඩක් වාක්‍ය ඔයගලන්ට කතා කරා මේ නිවසක් කුලියට ගැනීමේදී භාවිතා වෙන මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමදෙනාටම ආයුබෝවන්.